සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අපේ ඩොක්ටර් ෆිසික්ස් channel එකේ සහෘදයන්ට. ඉතින් අද පොඩි දෙයක් කතා කරන්න හිතුවා මෙන්න මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් සම්බන්ධයෙන්. ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල බැටරියට අදටත් තාමත් මිනිස්සු බොහොම බයක් දක්වනවා. මෙන්න මේ ඉලෙක්ට්‍රික් වෙහිකල් එකේ බැටරි ඉක්මනට ඩිග්‍රේඩ් වෙයිද? ඉක්මනට මේක මේ වෙයිද අවුරුදු 5ක් යනකොට බැටරියක් දාන්න වෙයිද? මොකද දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් BMW i3 වගේ කාර් එකක් ගත්තොත් 2013 14 කාලේ ආපුවා මේ වෙනකොට බැටරි ඩිග්‍රේඩ් වෙලා තියෙනවා ලක්ෂ 50ක් 55ක් ඉල්ලනවා බැටරි දාන්න. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ ලොකු මිලක් වාහනයක් ගන්න පුළුවන්. තවත් ගැසොලින් නැත්නම් පෙට්‍රල් නැත්නම් ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් තියෙන වාහනයක් ලක්ෂ 50කට ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනකොට ඒ වගේ මුදලක් ඒ වාහනයක් ගන්න මුදලක් බැටරියකට වියදම් කරන්න මිනිස්සු කැමති නෑ. ඉතින් ඒකෙන් මේ මිනිස්සු ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට තාමත් රටේ මිනිස්සු හරි බයයි. ඉතින් මෙන්න මේක ඇත්තද? මෙන්න මේක සත්‍යද? මෙන්න මේ වගේ මේ ඉක්මනට මෙන්න මේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල බැටරි ඩිග්‍රේඩ් වෙනවද? ඇත්තටම අද වෙනකොට ලෝකේ රිසර්ච් වලින් ඔප් වෙලා තියෙනවා. ඒ වගේම අපිට මේ වෙනකොට තියෙන අත්දැකීම් එක්ක අපි දන්නවා අවුරුදු 10කට එහා ඉලෙක්ට්‍රික් වෙහිකල් එක බැටරියක් පවතිනවා. මේ වෙනකොට හදන බැටරි 2013 14 හදපුවා වගේ නෙමෙයි. ඊට වඩා ගොඩාක් ඩියුරබල්, ගොඩාක් කාලයක් පවත්වා ගන්න පුළුවන් පවතින ඒ වගේම ජීව ශක්තියක් තිබෙන, ඒ වගේ ආයු කාලයක් තිබෙන බැටරිස්. සමහර බැටරිස් අවුරුදු 20ක් යනකනුත් 80 කියන කැපැසිටි ලෙවල් එක දක්වා අඩු වෙන්නේ නැති බැටරි. ඉතින් ඒකින්ද අද නිෂ්පාදනය වන ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල බැටරි සම්බන්ධයෙන් ඔබ බය වෙන්න එපා. කොහොම වුණත් බය වෙන්න එපා කිව්වට මෙන්න මේක රැක ගන්න ඕනේ ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ බැටරිය ලයිෆ් එක රැක ගන්න කරන්න ඕනේ අංක එකේම දේ තමයි බැටරිය රත් වීම වැළැක්වීම. ඉතින් බැටරියක් ඩිග්‍රේඩ් වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ බැටරිය රත් වීම. ඒ වගේම තවදුරටත් අපි පැහැදිලි කරොත් බැටරියක් කියන්නේ නිකන් මිනිහෙක් වගේ තමයි. බැටරියක් කැමති මෙන්න මේ මිනිහෙක් ජීවත් වෙන්න කැමති උෂ්ණත්ව පරාසය තියෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 15න් උඩ 20න් උඩ වගේ, ඒ වගේම 30ට 15න් වගේ අන්නේ 20 30 අතරේ බැටරියක් පවත්වා ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳ ලයිෆ් ටයිම් එකක් මේ බැටරියට තියෙනවා. ලිතියම් අයන් බැටරිස්, ට්‍රැක්ෂන් බැටරිස්, කාර් වල තියෙන ට්‍රැක්ෂන් ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වල තියෙන බැටරි ගැන මම මේ කතා කරන්නේ. ඉතින් ඒක ලිතියම් අයන. ඉතින් ගොඩක් මේ හීට් එක කොහොමද අපි අඩු කරන්නේ? මේ බැටරියක් රත් වෙන්න ට්‍රැක්ෂන් බැටරියක් කාර් එකක තියෙන ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක තියෙන ප්‍රධාන බැටරිය හයි වෝල්ටේජ් බැටරිය කියලා හඳුන්වනවා, HV බැටරිය කියලා හඳුන්වනවා. ඉතින් මෙන්න මේ බැටරිය රත් වෙන්න මේකේ ලයිෆ් එක අඩු වෙනවා නම් අපි රත් වීම අවම කරගන්නේ කොහොමද? මෙන්න මේවා තමයි ප්‍රධානම කාරණා. අංක 1 ඔබට අවශ්‍ය ප්‍රමාණයට පමණක් කාර් එක charge කරගන්න. ඒ කියන්නේ හැත්තරම කිව්වොත් ඔබට යන්න අවශ්‍ය දුර කිලෝමීටර් 50ක් නම් ඒ 50ට හරියන්න charge එකක් ගහගන්න. ඒ කියන්නේ කිලෝමීටර් 50ක් යන සාමාන්‍ය කාර් එකක ඉලෙක්ට්‍රික් යුනිට්ස්, ඒ කියන්නේ කිලෝවොට් අවර් කියන විදුලි බල ඒකක සාමාන්‍යයෙන් 10ක් වගේ යනවා. කිලෝමීටර් 50ක් යන්න 10ක් යනවා. එක යුනිට් එකකින් යන්න පුළුවන් කිලෝමීටර් 5ක් හෝ 6ක් සාමාන්‍යයෙන් අලුත් ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක. ඉතින් ඔබ කිලෝවොට් 10ක් charge කරගන්න. ඔබට අවශ්‍යයි නම් කිලෝමීටර් 50ක් ගමනක් යන්න කිලෝවොට් 10ක් charge කරගන්න බැටරිය ඔබ ගමන යන්න. ඔබට අවශ්‍ය කිලෝමීටර් 100ක් නම් යුනිට් 20ක් 18ක් charge කරගන්න ගමන යන්න. මෙන්න මේක තමයි අදහස. ඒ කියන්නේ මේක හරියට intermittent charging. මේක කොටස් වශයෙන් කෙටි charging, short charges තමයි මේ කියන්නේ. කොහේ හරි level එකක ඉඳන් තවත් level එකක් දක්වා බැටරිය percentage එක 50 ඉඳන් 60 හෝ 50 ඉඳන් 70 හෝ 50 ඉඳන් 80 හෝ 50 ඉඳන් 90 හෝ 50 ඉඳන් සමහරට 100 හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණය කෙටි ආරෝපණ ප්‍රමාණ වලින් ගහගන්න කියන එකයි මේක අදහස. ඒ කියන්නේ මේක පොඩ charge වෙද්දි කොටස් charge වෙද්දි මුළු බැටරියම එකපාර charge කරනවට වඩා කොටස් charge වෙද්දි මේ බැටරිය රත් වෙන්නේ නෑ වගේ නිකන්. රත් වීම අවමයි. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඔබ බැටරිය බිඳුවට බස්සලා තියන්න. ඔබ බැටරිය බිඳුවට බස්සලා තියලා යන්න ඕන දුර කිලෝමීටර් 50, ඒ කියන්නේ යුනිට් 10ක් ගහගන්න කියන එක නෙමෙයි. ඒ බැටරිය බිඳුවට බස්සලා තියලා ගහගන්න කියන එක නෙමෙයි. ඔබ කල යුත්තේ ඔබ මේ බැටරිය යම්කිසි මට්ටමක පවත්වාගෙන යා යුතුයි. ඒ කියන්නේ ඒක රෙස්ටිං තියෙනකොට percentage එකක් තියෙනවා. state of charge SOC
ස්ටේට් ඔෆ් චාර්ජ්. ඒ කියන්නේ ආරෝපණ මට්ටමක් තියෙනවා මේක රෙස්ට් කරන්න සුදුසු. රෙස්ට් කරන්න සුදුසු ආරෝපණ මට්ටම හැමතිස්සෙම 30ත් නැත්තම් 140න් උඩ නම් තවත් හොඳයි. 30ත් 175ත් අතර වගේ. 30 ඉඳන් 175 අතර පරාසය තුල ඔබට පුළුවන් නම් ඔබේ බැටරිය රෙස්ටිං SOC level එකක් පවත්වාගෙන යන්න. ඒ කියන්නේ රැයට ගෙදර නවත්තලා තියෙනකොට නැත්තම් දවස් 2-3කට ගෙදර නවත්තලා තියෙනකොට නැත්තම් කොහේ හරි ඔෆිස් එකට ගිහිල්ලා එතන නවත්තනකොට ඒ කියන්නේ ඔෆිස් එකේ උදේ 9ට ගිහිල්ලා උදේ 10ට හෝ 8ට හෝ කීයට හරි ගිහිල්ලා එතන නවත්තනකොට මේක රෙස්ට් කරනවා හවස 4 වෙනකම්. ඒ රෙස්ටිං SOC level එක වෙන්න ඕනේ 75ත් 130 කියන ඒ පරාසය 30යි 75යි අතර පරාසය තමයි රෙස්ට් කරන්න ඕනේ ලිතියම් අයන් බැටරියක්. එතකොට ඔබ මෙන්න මේ ලෙවල් එකේ රෙස්ට් කරනවා. ඒ කියන්නේ සමහරට 150 වෙන්න පුළුවන්. සමහර විට 175 වෙන්නත් පුළුවන්. ඔබ ගෙදරින් 100 charge කරන් ගිහිල්ලා ඔෆිස් එකේ 175 වෙන්න පුළුවන්. නමුත් වඩා හොඳයි 150 60 වගේ මට්ටමක රෙස්ට් කරන්න පුළුවන් නම් මෙන්න මේ EV එක. එතකොට ඔබ මෙන්න මේ ලෙවල් එකේ මේ බැටරිය රෙස්ට් කරනකොට මේකේ ලයිෆ් ටයිම් එක වැඩි. මොකද මේ බැටරියේ තියෙන වෝල්ටේජ් ස්ට්‍රෙස් එක අඩුයි. ඒ කියන්නේ හයි වෝල්ටේජ් එකක නෙමෙයි මේ බැටරියේ තියෙන සෙල්ස් තියෙන්නේ. සාමාන්‍යයෙන් 150 60 70 කියන SOC ආරෝපණ මට්ටමේදී සාමාන්‍යයෙන් බැටරියට ස්ට්‍රෙස් එක අඩුයි. ඉතින් මේක 100% වගේ ලෙවල් එකක රෙස් කරන්න හොඳ නැහැ. 100% වගේ ලෙවල් එකක රෙස් කරනවා කියන්නේ බැටරිය දැඩි ස්ට්‍රෙස් එකක ඉන්නේ. වෝල්ටේජ් එක ගොඩක් අප්. ඒ කියන්නේ කැපැසිටි එක ෆුල් පුරවගෙන ඉන්න බෑරුව. ස්මෘත්තාවට කාලා වගේ. ඉතින් එහෙම වුණාම බැටරිය ඉක්මනට ඩිග්‍රේඩ් වෙනවා. මේ ස්මෘත්තාවට කාලා ඉන්න වෙලාවක මේ ඉක්මනට ඩිග්‍රේඩ් වෙනවා වගේ එකක් තියෙනවා බැටරියට. ඉතින් ඒ වගේම බැටරිය ලෙල්ලටම හිඳිලා තිබ්බොත්, ඒ කියන්නේ බැටරිය සම්පූර්ණයෙන් බහැලා ලෙල්ලටම බහැලා 5%යි 10ට අඩුයි. ඒ කියන්නේ 2යි 0.0යි කියලා පෙන්නනවා නම් එහෙම තියන්නත් හොඳ නැහැ. එහෙම බස්සන්න හොඳක් නෑ. දැන් ඒ කියන්නේ මම මේ කියන්නම් සරල කාරණා දෙකක්. බැටරිය මෙන්න මේ කොන් දෙකටම කැමති නෑ. මිනිස්සුත් එහෙමනේ. අපි දැඩි ස්ට්‍රෙස් එකට කැමතිත් නෑ. උස්මෘත්තාවට කාලා ඉන්න කැමතිත් නෑ. නිකන් මධ්‍යස්ථ මට්ටමේ ඉන්නකොට හරිම පහසුවක් දැනෙනවා. අන්න ඒ වගේ තමයි මිනිස්සුන්ගේ විදියට හිතන්න. මිනිස්සු ඉන්න කැමති ටෙම්පරේචර් එකේ බැටරිය ඉන්න කැමති. මිනිස්සු කන්න කැමති විදියට බැටරිය කන්න කැමති. ඒ වගේම තමයි මිනිස්සු එක්සර්සයිස් කරාම හයිය වැඩිනේ. ඇඳේ දබලා ඉන්නවා වගේ නෙමෙයිනේ. ඇඳේ දබලා ඉන්නවා වගේ නෙමෙයි. එක්සර්සයිස් කරාම පොඩක් ඇවිත්දාම හයිය වැඩි. මනසට තියෙන සතුට වැඩි. ඩොපමින් හෝමෝන් එක නිකුත් වෙනවා අපේ ඇඟේ. ඒ වගේ තමයි මේ බැටරියටත්. බැටරියත් ගෙදර නිකන් තපලා තියන්න හොඳ නෑ වාහනේ. මේක හැමදාම කිලෝමීටර් 100ක්වත් දුවන්න ඕනේ. කිලෝමීටර් 350ක 400ක රේන්ජ් එකක් තියෙන කාර් එකක් නම් දවසට එකකින් 125ක් හරි දුවන්න ඕනේ. එහෙම වුණාම තමයි මේ බැටරිය පැවැත්ම වැඩි වෙන්නේ. ඒ කියන්නේ මේක හරියට නිකන් මිනිස්සු වගේ තමයි. මිනිස්සු එක්සර්සයිස් කරන්න ඕනේ, ලයිෆ් එක හොඳට පවත්වා ගන්න, ආයු කාලය වැඩි කරගන්න, හොඳට කන්න ඕනේ. නමුත් බඩ පිරෙන්න නෙමෙයි, බඩේ බාගෙට වගේ. ඒ වගේම ඒ කාපු ටික දිරවන්න නැවත මොන හරි කරන්න ඕනේ. ඇඳේ දබලා ඉන්න බෑ. ඒ වගේම හැමදාම එක්සර්සයිස් කර යුතුයි, හැමදාම කෑ යුතුයි, හැමදාම විවේකයේ තිබිය යුතුයි. ඒ වගේම තමයි බැටරියටත් ඒ වගේම රත් වෙලා ඉන්නත් බෑ. දැඩි සීතලේ ඉන්නත් අපි කැමති නෑ. ඒ වගේ තමයි බැටරිය. ඉතින් මෙන්න මේ කාරණා ටික පොඩ්ඩක් ඔබ ඔළුවට දාගත්තා නම් ඔබට බැටරිය කැමති විදිය බැටරිය ලයිෆ් ටයිම් එක වැඩි කරගන්න මොනවද කරන්න ඕනේ කියන එක ඔබට තේරෙනවා. ඒ කියන්නේ බැටරිය කොන් දෙකටම කැමති නෑ. 100%ට සාමාන්‍යයෙන් කැමතිත් නෑ. ඊට වඩා කැමති 0.0 පැත්ත. ඒ කියන්නේ බැටරිය ඔබ බස්සන්න එපා 130න් පල්ලෙහාට පුළුවන් තරම් අවස්ථාවලදී. බැරිම අවස්ථාවකදී ඔබ අනුරාධපුරේ ගිහිල්ලා එන ගමන් 110ට බැස්සර කමක් නැහැ. 105ට බැස්සත් කමක් නැහැ. නමුත් ඒක කලාතුරකින් විය යුතු දෙයක්. ඔබ බැටරිය 130න් උඩ පවත්වා ගන්නවා නම්, ඒ කියන්නේ රෙස්ටිං අර කියපු රේන්ජ් එකේ පවත්වා ගන්නවා නම් වඩා හොඳයි. 175 130 අතරේ. ඒ වගේමයි 100 charge කරන්න. හැබැයි charge කරලා තියන්න එපා. ඒ කියන්නේ ස්මෘත්තාවට කන්න, කාලා දුවන්න. ඔබ ස්මෘත්තාවට කෑවොත් ඔබ එක තැන වාඩි වෙන්න එපා. ඔබට ගෑස්ට්‍රික් වැඩි වෙනවා, ඔබට නිදිමත එනවා, ඔළුවේ කැක්කුම එනවා, මාර අමාරුවක් නෙතිනේ. ස්මෘත්තාවට කෑවනම් වහාම පුටුවෙන් නැගිටලා ඇවිදින්න. පඩිපෙල් ටිකක් නගින්න. ඒකනේ කරන්න ඕනේ. ස්මෘත්තාවට කාපු වෙලාවක. ඒ වගේ තමයි බැටරිය ස්මෘත්තාවට පුරවුවන් පස්සේ නිකන් නම් තියන්න එපා. ඔබ වහාම පැයක් ඇතුළත මේක දුවවන්න පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ මේක ඩිස්චාර්ජ් කරවන්න පටන් ගන්න ඕන. 180ටවත් එනවා නම් හොඳයි. වැරදිලා හරි 100 charge වුණොත් වහාම පුළුවන් තරම් ඉක්මනට මේක 180ට ගේන්න. 75ට ගේන්න පුළුවන් තව හොඳයි. නමුත් අවම වශයෙන් 80ටවත් ගේන්න නැත්. ඒ කියන්නේ බැටරිය බස්සන්න. එහෙමත් බැරි නම් 90ට හරි ගේන්න. ඒ කියන්නේ මේක ෆුල් charge කරාට ගැටලුවක් නැහැ.
නමුත් එහෙම charge කරලා තියන්න බෑ. ඒකයි බස්සන්න ඕනේ. හැබැයි full discharge කරන්න එපා. full charge කරාට ගැටලුවක් නෑ කියලා මම කිව්වා. full discharge කරන එක එහෙමවත් හොඳ වැඩක් නෙමෙයි. ඊටත් වඩා නරකම වැඩක්. full charge කරන එක නරකයි කියන්නේ නෑ. full charge කරලා තියෙන එකයි නරක. full charge කරලා තියෙන එකයි rest කරන එකයි නරක. නමුත් discharge කිරීම කොහොමත් නරකයි. discharge කරන එක discharge කරලා තියෙන එක නරක නෙමෙයි, discharge කරන එකම නරකයි. දැන් 100% charge කරන එක නරක නෙමෙයි. 100 charge කරලා 100 charge කරලා තියන්නයි නරක. නමුත් discharge කරලා බිඳුවට ගේන එකම නරකයි. ඒතර වඩා නරක පැත්ත තමයි මේ පහළ පැත්ත. එතකොට ඔබ කිලෝමීටර් 50ක් යන්න තියෙනවා මේ බැටරිය බිඳුවට ලං කරලා බස්සලා තියලා ඒ 50 charge කරගෙන යන්න එපා. ඔබ 150 60 level එකේ මේක rest කරලා එතන ඉඳන් ඔබට යන්න ඕන දුර කිලෝමීටර් 50යි නම් යුනිට් 10ක් ගහගෙන ඒක 160 ඉඳන් 75ට හරි ගියට හරි වැඩි කරගෙන ඔබ යන්න ගමන එනකොට ආයි ගිහිල්ලා එනකොට සමහර විට ආයිමත් 160 තියෙයි resting level එකට ඇවිල්ලා තියෙයි. අන්න ඒක තමයි මම මේ අදහස් කරන්නේ. ඒ ෂෝට් charges වලින් මේ බැටරිය රත් වීම නවත්තන්න පුළුවන්. ඔබ 100ට බස්සනකොට බැටරිය වේගෙන් රත් වෙනවා. ඒ කියන්නේ බැටරිය බිඳුවට බහින්න ඒකේ ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක වැඩි. එතකොට ඔබ බස්සන්න එපා. ඒ වගේම 130න් උඩ තියාගන්න. ඒ වගේම රෙස්ටිං රේන්ජ් එක ඇතුලේ පුළුවන් තරම් පවත්වා ගන්න. ඒ වගේම දුර ගමනක් යනවා නම් ඔබ අනුරාධපුරය පොළොන්නරුව වගේ යනවා නම් ඔබට කොහොමද බැටරිය සම්පූර්ණයෙන් වගේ ඕන වෙනවා. ඒ කියන්නේ 100 නම් 100 දක්වා වගේ පරාසෙම ඕන වෙන හින්දා ඔබ ඒ වගේ දවසට අනිවාර්යෙන් 100 charge කරගෙන යන්න. ගෙදරින් 100 ගහගන්න. යන්න යම් කිසි පැය දෙක තුනකට කලින් 100 වෙන විදියට ඔබ charge කරන්න. 100 නරක නෑ. 100 තියන්නයි නරක. 100 charge කරලා යන්න හොඳයි. ඒ කියන්නේ ස්මෘත්තාවට කාලා දුවන්න. කාලා නිකන් ඉන්නයි හොඳ නැත්තේ. ඒ වගේ තමයි. එතකොට 100 ගහගත්තට පස්සේ ඔබ දුර ගමනක් යනකොට අපි හිතමු ඔබ වැරදිලා හරි 80ක් ගහගෙන ගමන පටන් ගත්තා කියලා දුර ගමනක්. එහෙම වුණොත් ඔබට ප්‍රශ්නයක් එනවා. 0.0 පැත්තට ලං වීමේ හැකියාව වැඩිනේ. මොකද 80ම ඔබ වැය කරා වෙන්න පුළුවන්. නමුත් ඔබ 100%ටම charge කරලා නම් ගියේ 80ක් වැය වෙද්දිත් ඔබ 120 කියන level එකේ බැටරිය තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ පහළ කොන ටච් වෙන්නේ නැහැ. ඒක හොඳයි. ගෙන දුර ගමනක් යනකොට හැම විටම 100 charge කරගන්න. ඒ වගේම කෙටි ගමන් වලදී අවශ්‍ය ප්‍රමාණය 50 60 ඉඳන් ඉහළට charge කරගන්න. බිඳුව පැත්තට පුළුවන් තරම් එන එක වළක්ව ගන්න. ඔන්න ඔය දේවල් තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඔය දේවල් කරනකොට බැටරිය රත් වීම අඩුයි. රත් වීම අඩු වෙනවා කියන්නේ බැටරිය ලයිෆ් එක හොඳයි. බැටරිය රත් වීම තමයි අඩු කරගන්න ඕනේ. ඉතින් ඒත් එක තව පොඩි දෙයක් වෙනවා. බැටරිය පරණ වෙනකොට මොකද වෙන්නේ? බැටරිය පරණ වෙනකොට ලොකු ප්‍රශ්න එනවා. බැටරිය පරණ වෙන්න ඔබට fast charging කරන්න පුළුවන් හැකියාව, ඒ කියන්නේ ඒකේ fast charging වල තියෙන speed එක අඩු වෙනවා. ඒ වගේම බැටරිය පරණ වෙන්න ඔබ කිලෝමීටර් 5ක් ගියා නම් තනි යුනිට් එකෙන් ඔබට ඒ ගානේ යන්න බෑ. බැටරිය පරණ වෙන්න කිලෝමීටර් 5ක් යන්න බෑ. යුනිට් එකෙන් කිලෝමීටර් 5 4 දක්වා අඩු වෙන්න පුළුවන්. කිලෝමීටර් 7ක් ගියා නම් හොඳ බැටරිය තියෙද්දි ඒක කිලෝවොට් අවර් ඒ කියන්නේ යුනිට් එකකින් ඔබට ඒක 7 6 වෙනවා. ඒ වගේම ඒ කියන්නේ පරණ වෙන්න මේ බැටරිය නරක වෙන්න මේ යන්න පුළුවන් කියලා කාර් එක පෙන්වන දුර වේගෙන් විචලනය වෙනවා. ඒ කියන්නේ ෂුවර් කරන්න බෑ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා. ඒකෙන් හින්දා ඔබ මෙන්න මේ කොහොමද මෙන්න මේවා වෙන්නේ? බැටරිය පරණ වෙන්න එකම දේ තමයි බැටරිය පරණ වෙනකොට වෙන ප්‍රධානම දේ තමයි බැටරිය ඇතුලේ ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක වැඩි වෙනවා. ඒ කියන්නේ බැටරිය ඇතුලේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉහළ යනවා. මේක නිකන් මෙහෙම හිතන්නකෝ බැටරිය ඇතුලේ නිකන් මෙහෙම හිතන්නකෝ අපි බැටරිය අලුත් පිට අරගෙන බැටරියට අපි හිතමු පොඩි ටෝච් බැටරියක් කියලා. ඒකේ කොන් දෙකට වයර් දෙකක් ගහලා පොඩි ලයිට් එකක් පත්තු කරනවා. ඒතර ඒකේ ලයිට් එකේ ප්‍රතිරෝධයක් තියෙනවනේ. ඒකෙන් හින්දානේ ලයිට් එකෙන් එළියක් නිකුත් වෙන්නේ මෙන්න මේ වෝල්ටේජ් එක බැටරියෙන් දුන්නාම. දැන් බැටරිය පරණ වෙන්න බැටරිය ඇතුලේ ප්‍රතිරෝධයක් හැදෙනවා. ඒතර බැටරිය වැඩ කරන වෙලාවට, ඒ කියන්නේ බැටරියෙන් ධාරාවක් අදින වෙලාවට හෝ බැටරිය charge කරන වෙලාවට මේ දෙකේදීම මේ ඇතුලේ තියෙන ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරනවා. එතකොට බැටරිය discharge වෙන වෙලාවක් අපි ගත්තොත් බැටරියට මෙහෙම වයර් දෙකක් ගහලා ලයිට් එකක් සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතන්න. ඒ ලයිට් එක පත්තු වෙනකොට එතනත් රෙසිස්ටන්ස් එකක් තියෙනවා ඒ ලයිට් එකෙත්. එතකොට ඒකිනුත් වොට් ගානක් නිකුත් වෙනවා. ඒ කියන්නේ තාපයක් නිකුත් වෙනවා. ඒ අතරම මේ පරිපථය සම්පූර්ණ වෙනවා මේ බැටරිය හරහා. ඒ බැටරිය ඇතුලේ රෙසිස්ටන්ස් එකක් තියෙන හින්දා බැටරිය ඇතුලේදී තාපයක් ජෙනරේට් වෙනවා. ඒ කියන්නේ ලයිට් එකක් ඇතුලේත් පත්තු වෙනවා වගේ හිතා ගන්නකො. ඒ කියන්නේ ඇත්තටම අපි පරණ බැටරියකින් ලයිට් එකක් පත්තු කරාම ලයිට් දෙකක් පත්තු කරන ශක්තිය යනවා. ලයිට් එකමාරක් පත්තු කරන ශක්තිය යනවා. අන්න ඒක තමයි මේකෙන් අදහස් කරන්නේ. අලුත් බැටරියක ඉන්ටර්නල් රෙසිස්ටන්ස් ගොඩක් අඩු හින්දා අර ලයිට් එක පත්තු කරන ශක්තියම තමයි යන්නේ. ඇතුළ රත් වීම හරහා යන ශක්තිය
ඒ කියන්නේ නොගිනිය හැකි තරම් කුඩායි. දැන් පරණ වෙන්න ඉන්ටර්නල් රෙසිස්ටන්ස් වැඩි වෙන්න බැටරියෙන් එළියට වාහනේ දුවන්න ශක්තිය දෙනකොට ඇතුළ බැටරිය වේගෙන් රත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තව වේගෙන් මේක බැටරිය ඩිග්‍රේඩ් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකින්ද බැටරියක් පරණ වෙනකොට 80% දී සාමාන්‍ය වොරන්ටි එක ඇක්ටිවේට් වෙනවා. මොකද මෙන්න මේ හේතුව. එතනින් පස්සේ කාර් එක යන්න බැටරිය වේගෙන් රත් වෙනවා. ඒ කියන්නේ කලින් වගේ නෙමෙයි. මොකද ඔබ දන්නවා බැටරිය ඇතුලේ රත් වීම අපි සූත්‍රයක් විදිහට ගත්තොත් ඔබ දන්නවා P = VI සූත්‍රය දන්නවා. P කියන්නේ ක්ෂමතාවය. ඒ කියන්නේ රත් වෙන ශීඝ්‍රතාවය වොට් වලින්. ඒ වගේම P = VI කියවම වෝල්ටේජ් එක වැඩි කිරීම ධාරාව. ඒ කියන්නේ බැටරිය වෝල්ටේජ් එක. ඒ වගේම මේක හරහා ගමන් කරන ධාරාව. එතකොට මෙන්න මේ V කියන එක අපි අයින් කරන්න පුළුවන් V = IR සූත්‍රයෙන් අරගෙන V වෙනුවට IR ආදේශ කරාම ඔබ දන්නවා P = I වර්ග R කියලා සූත්‍රයක් එනවා. P = I කියන්නේ ධාරාවේ වර්ගය. ධාරාවේ දෙගුණය නෙමෙයි ධාරාවේ වර්ගය වැඩි කිරීම ප්‍රතිරෝධය අභ්‍යන්තර ප්‍රතිරෝධය. මෙන්න මේ බැටරිය අභ්‍යන්තර ප්‍රතිරෝධය R නම් බැටරිය යම්කිසි වෙලාවක කාර් එක ඉස්සරහට දුවනකොට ගමන් බැටරිය දෙන ධාරාව I නම් I වර්ග R කියන ප්‍රමාණයක් බැටරිය ඇතුලේ තාපය ජෙනරේට් වෙනවා. ඉතින් මේක පරණ වෙන්න බැටරිය R එක වැඩි වෙනකොට මේ I වර්ග R වල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේමයි I එක දෙගුණයක් වුණොත් I කියන්නේ ධාරාව බැටරිය ගන්න ධාරාව දෙගුණයක් කරොත් ඇතිවෙන තාපය 4 ගුණයක් වෙනවා. මොකද වර්ගජ සමීකරණයක් එතන තියෙන I වර්ග R කියලා. එතකොට බැටරිය හරහා ගමන් කරන ධාරාව දෙගුණ කරොත් ඒ කියන්නේ බැටරිය කිලෝවොට් 5කින් මෝටරයට පවර් එක දෙනකොට ඒක කිලෝවොට් 10 කරොත් හැදෙන තාපය 4 ගුණයක් වෙනවා. කලින් හැදුවේ ජූල් 10ක් නම් තාපය දැන් හැදෙනවා ජූල් 40ක්. ඒ වගේ තාපය 4 ගුණයක් වෙනවා. ඒතර මේ බැටරිය පරණ වෙනකොට මෙන්න මේ ගැටලුව ඊටාම ඉහළ මේ ශීඝ්‍රතාවයකින් උඩට යන හින්දා නැග්මක් සහිතව මේ graph එක උඩට යන හින්දා තමයි 80%න් පස්සේ බැටරියක් සාමාන්‍යයෙන් වොරන්ටි ක්ලේම් කරන මට්ටමට එන්නේ 70% කියලා සමහර තැන්වල කියනවා. 70%න් පස්සේ බැටරිය වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. මොකද මේකේ ඉන්ටර්නල් රෙසිස්ටන්ස් වැඩි වෙලා බැටරිය එළියට දෙන ශක්තියට වඩා ගොඩක් ඇතුලේ පුච්චලා දානවා. බැටරිය එළියට දෙන ශක්තියට වඩා ගොඩක් නිරපරාධය ඇතුලේ පුච්චලා දානවා තාපය විතර බැටරිය රත් කරමින්. ඉතින් ඒකින්ද බැටරිය වේගෙන් ඩිග්‍රේඩ් වෙන්න පටන් ගන්නවා මෙන්න මේ 70න් පස්සේ 80න් පස්සේ. ඒක තමයි SOH එක. ඒක 70 80 කිව්වේ OC නෙමෙයි, state of charge නෙමෙයි, state of health. ඒ කියන්නේ බැටරියේ කැපැසිටි එක 80% දක්වා දැන් අඩු වෙලා ඉවරයි. කලින් මේ බැටරිය කිලෝවොට් අවර් ඒ කියන්නේ යුනිට් 60ක් ගබඩා කරා නම් දැන් ඒකෙන් 80යි ගබඩා කරන්නේ. අන්න ඒක තමයි මම මේ අදහස් කරේ මෙතනදී. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා බැටරිය කෙමිස්ට්‍රි එක සම්බන්ධයෙන්. බැටරිය එක ගබඩා කරන ශක්තිය කිලෝවොට් අවර් කියන යුනිට් එකෙන් තමයි අපි මනින්නේ. හැබැයි බැටරිය දෙන්න පුළුවන් එනර්ජි පවර් එක. ඒ කියන්නේ මෝටරේට දෙන බලය අපි මනින්නේ කිලෝවොට් කියන එකෙන්. ඒ වගේමයි බැටරිය ඇතුලේ ප්‍රතිරෝධය ඕම් වලින් මනින්න පුළුවන්. ඒ වගේමයි බැටරිය හරහා ගමන් කරන ධාරාව ඇම්පියර් වලින් මනින්න පුළුවන්. බැටරිය වෝල්ටේජ් එක හයි වෝල්ටේජ් එකක්. මේක වෝල්ට් 400 සිට 800 දක්වා ප්‍රමාණයක තියෙනවා. ඒ කියන්නේ ඒක වෝල්ට් වලින් මනිනවා. ඉතින් මෙන්න මේ යුනිට්ස් ටිකත් ඔබට පොඩ්ඩක් කිව්වා. ඒත් එක්කම බැටරිය මම කිව්වා පරණ වෙද්දි මොකද වෙන්නේ? මේක ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක වැඩි වුණාම මොකද වෙන්නේ? ඇයි 80%න් පස්සේ මේ බැටරිය භාවිත කරන්න අමාරු. ඒ වගේම බැටරිය කැමති මිනිහෙක් වගේ ජීවත් වෙන්න. ඒ කියන්නේ බැටරිය කැමති එක්සර්සයිස් කරන්න. බැටරිය ලයිෆ් එක මම කියන්නේ කැමති කියන්නේ බැටරිය ලයිෆ් එක වැඩි කරන්න නම් එක්සර්සයිස් කරවන්න ඕනේ. ඒ කියන්නේ දුවන්න ඕනේ. මේක නවත්තලා තියන්න පුළුවන් වාහනයක් නෙමෙයි. මේක මාස ගණන් නවත්තලා තියන්න පුළුවන් වාහනයක් නෙමෙයි. නවත්තලා තියනවා නම් බාගෙට කාලා තියන්න ඕනේ. ඉස්මෘත්තාවට කෑව නම් දුවවන්න ඕනේ හදිස්සි කරලා. ඒ වගේමයි බින්දුවට එනර්ජි බස්සන්න බෑ. ඒ කියන්නේ ෆාස්ටිං කරන්න බෑ දවස් 3-4. ඒ වගේ බඩ පිටට ඇල්ලනකම් නොකා ඉන්න බෑ වගේ බැටරිය මෙහෙම බස්සන්නත් එපා. බැටරිය මධ්‍යස්ථ ප්‍රමාණය පුරවලා තියන්න. ඔබට අවශ්‍ය ප්‍රමාණය ගහගන්න. ගමන ගිහිල්ලා ආවන් පස්සේ ආයි ඊළඟ ගමන යන්න සූදානම් වෙනකොට නැවත අවශ්‍ය ප්‍රමාණය ගහගන්න. ෂෝට් චාර්ජස් වලින් හීට් එක අඩු කරගන්න. අවුවේ නවත්තන්න එපා. පුළුවන් තරම් හෙවණක නවත්තන්න. ඒ වගේමයි යටට කාපට් දාන්න එපා. මේ කාර් වල යටට ඒ කියන්නේ ප්ලාස්ටික් කාපට්ස් දාන්න එපා. මොකද මේ කාපට්ස් හරහා තාපය සංසරණය නොවෙනකොට මේ ඇතුලේ බැටරිය රත් වෙද්දී මේක කූල් වෙන්නේ නැහැ. මොකද බැටරිය රත් වෙද්දී සාමාන්‍යයෙන් අපේ AC එක හරහා මේ කාර් එකේ ෆ්ලෝ එක කූල් කරනවා. ඒ කූල් වීමත් එක්ක මේ කාර් එකට දාපු ස්පෙસિෆික් ඒ මැටීරියල් එක හරහා හීට් එක ඩිසිපේට් කරන්න පුළුවන් මේ බැටරියට. ඒකින්ද ඔබට රෙකමන්ඩ් කරනවා ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් ගන්නවා නම් අනිවාර්යයෙන්ම බිමට රබර් නැත්නම් රෙක්සින් කාපට්ස් දාන්න එපා කියන එක. තියෙන මැටීරියල් එක තමයි හොඳම දේ. නැත්නම් රෙදි මැටීරියල් එකක් තමයි හොඳ. කොටන් මැටීරියල් එකක් මොන හරි ෆයිබර් මැටීරියල් එකක් තමයි හොඳ. තාපය සංසරණය කරන්නයි ඕනේ. මේ තාපය යට තියෙන මේ යටනේ මේ බැටරිය තියෙන්නේ මේ කාර් එකේ. මේ ෆ්ලෝ එකේ අපි වාඩි වෙලා ඉන්න සීට් තියෙන කකුල් තියෙන හරියනේ බැටරිය තියෙන. ඉතින් ඒක පුළුවන් තරම් කූල් කරන්න ඕනේ.
ඉතින් ඔන්න ඔය දේවල් තමයි තියෙන්නේ. පුළුවන් තරම් ෆාස්ට් චාර්ජින් කරන එක අඩු කරන්න. මොකද ඒක රත් වීමට හේතුවක්. ඉතින් ගෙදර චාර්ජ් කරගන්න ඒක කොහොමත් ලාභයි. මොකද ඔබ ෆාස්ට් චාර්ජර් එකකට ගියොත් ඔබ පෙට්‍රල් ගහනවට වඩා වැඩි මිලක් වැය කරනවා ෆාස්ට් චාර්ජර් එකක. ඉතින් ඊට වඩා හොඳයි පෙට්‍රල් කාර් එකක් අරන් අනුරාධපුර යන එක. ඉතින් එහෙම හින්දා ඔබ නවතින හෝටලේ හෝ ඔබේ ගෙදර හෝ මේක චාර්ජ් කරගන්න පුළුවන් නම් ඔබට ආර්ථික අසුනුත් වාසිදායකයි. ඒ වගේම බැටරි ලයිෆ් එකටත් හොඳයි. ඒ වගේම ඔබේ කාලයත් ඉතුරුයි. ඔබ ෆාස්ට් චාර්ජර් වල තපින්න ඕනේ නැහැ පෝලිං වල. මොකද ෆාස්ට් චාර්ජර්ස් අපි දන්නවා දැන් මේ වෙනකොට අනුරාධපුරේ වගේ ගියොත් වීකෙන්ඩ් එක ඔබට දවසක් නිවාඩු දාලා ෆාස්ට් චාර්ජර් එකක් ගාව තපින්න වෙනවා. මොකද එච්චර පෝලිමක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ වගේ දේවල් පොඩක් හිතන්න. ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් ඔබ භාවිතා කරනවා නම් ඔබට ලාභදායී වෙන්නේ මෙන්න මේ විදිහට භාවිතා කරොත් තමයි. ඒ වගේම ඔබට පහසු වෙන්නේ මෙන්න මේ විදිහට භාවිතා කරොත් තමයි. ඉතින් ඔබ හිතන්න ඔබ කැමති කොහොමද ඉන්න ඉලෙක්ට්‍රික් වෙහිකල් එකක් කැමති එහෙම. හැබැයි යාට පොවන්න එපා. ඩ්‍රින්ක්ස් ගන්නෙ නැහැ. ස්තුතියි ගොඩක් ස්තුතියි මොන හරි දෙයක් තිබ්බොත් අපෙන් අහන්න. මම අනිවාර්යෙන්ම අවුරුදු 10කට ආසන්න කාලයක් තිස්සේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් පදින කෙනෙක්. ඒකින්ද මම අත්දැකීමෙන් මේ දේවල් කියන්නේ. ඉතින් ඒකින්ද ඔබ මොන හරි දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මම හිතනවා මට ඔබට වටිනා උත්තරයක් දෙන්න පුළුවන් කියලා. මම ඒ වගේම BSc ඉංජිනේරින් ඩිග්‍රී එක කරලා තිනවා මොරටු යුනිවර්සිටි එකෙන්. ඒ වගේම යම් කිසි අත්දැකීම් තියෙනවා මේ ක්ෂේත්‍රය තුළ. ඉතින් ඔබ කමෙන්ට් කරන්න මම පිළිතුරු දෙන්නම්. බොහොමත්ම ස්තුතියි.